රුපියල් 3000කින් මොනවද කරන්න පුළුවන්? කෙමිස්ට්‍රි වලට එකක්, කෙමිස්ට්‍රි වලට එකක් තියා චීස් කොත්තු දෙකක් කන්නවත් බෑනේ. එතකොට රුපියල් 3000ට කෙමිස්ට්‍රි වලට එකක් ගන්න ක්‍රමයක් මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඒක තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කොච්චර තියරි ඉගෙන ගත්තත් අපි ටර්ම් ටෙස්ට් එකකට ගියාම ලකුණු 20යි 30යි දරුවට නැත්තම් ඔයාට ලකුණු 20යි 30යි තියෙන්නේ. එහෙනම් මොකද්ද ගැටලුව? ගැටලුව තමයි ඔයා විභාගෙට ගැලපෙන විදිහට ඉගෙනගෙන නැති එක. එතකොට ඔයාලා ඉගෙනගත්ත තියරි වලට අමතරව මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වීමෙන් තියෙන දේ තමයි ඔයාලට ඒ ඉගෙනගත්ත තියරි ටික පොලිෂ් කරනවා විභාගෙට ගැලපෙන විදිහට. එතකොට මේ මුළු ප්‍රෝග්‍රෑම් එකටම අපි ගන්න රුපියල් 3000යි අපි විභාගෙ කිට්ටු වෙනකම්ම, ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ වෙනකම්ම අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. මොනවද වෙන්නේ? තුනක් තියෙනවා ඇත්තටම. පළවෙනි එක තමයි පාස් බේස් යුනිට් රිවයිස් එක කියන එක. ඒතකොට මේකෙදි කරන්නේ අපි විශේෂයෙන් ඔයාලට පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම ඒවට අදාළව විභාගයට යන ගැටලු මගින් ඔයාලට පාඩම මතක් කරගෙන යන එක තියෙන්නේ. ඒතකොට අපි මේක පැය 3ක් විතර අපි කරනවා එදාට. ඊපස්සේ ඊළඟ එක තමයි daily chemistry evening MCQ program එක. ඩිස්කෂන් එක. ඒ කියන්නේ මම උදේට MCQ එකක් දානවා, හවසට ඒකේ ඩිස්කෂන් එක දෙනවා. ඒක MCQ එකක් හෝ දෙකක්. ඒතර උදේට දාන MCQ එක හෝ දෙක ඔයාලා කරලා තියාගන්න, හවසට ඒකේ ඩිස්කෂන් එක දානවා. අපි 7ට වගේ මගේ YouTube channel එකට ඒක අප්ලෝඩ් කරනවා. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ පන්තියට ආවොත්. ඒත් එක්කම අනිත් එක තමයි target chemistry discussion එක, paper discussion එක. එතකොට මේකෙදී අපි ඒක තියෙන්නේ සඳුදා දිනක රාත්‍රී 9:30ට අපි ඩිස්කෂන් එක කරනවා. ඊට සතියකට කලින් ඔයාලට පේපරේ ලබා දෙන්න. මේ පේපරේ ඔයාලා කරලා තියන්න ඕන. ඔයාලා මෙතන නම්බර් එකක් පේනවා ඇති. ඒ නම්බරේට ඔයාගේ නම අපිට එවන්න. එතකොට අපි ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගන්නවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බ මේක පන්තියක් නෙවෙයි, මේක ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලට නිසැක කෙමිස්ට්‍රි වලට එකක් ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවොත්. සියලුම ඔන්ලයින් පන්ති වල රෙකෝඩින් නැවත නැවත බලන්න ඔයාලට ලබා දෙන්න නිසා පන්තිය මගහැරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ගිහලා එන්න.